භාග සුළු කිරීම ටික ඔක්කොම එකට බලමුද? ಗುಣ කිරීම, බෙදීම, එකතු කිරීම, අඩු කිරීම. බලමු ඉස්සෙල්ලා ಗುಣ කරලා. හරි ලේසි. 3න් 2 අයින් එකෙන් ಗುಣ කරන්න තියෙන්නේ. කොහොමද කරන්නේ? මෙන්න මේ හරයන් දෙක ಗುಣ කරන්න. හරිද? හරයන් දෙක ಗುಣ කරලා එන උත්තරේ මෙන්න මෙතෙන් දානවා. 15යි. ලේසි. දැන් කවුද ಗುಣ කරන්නේ? ලවයන් දෙක ಗುಣ කරන්න. දෙවරක් 1 2යි 15න් 2යි. බෙදන්න ඊටත් ලේසි. ඒ කොහොමද බෙදන්නේ? එන්න බලන්න. මෙන්න මේ දෙන්න ಗುಣ කරා. right? මෙයාගේ ලවයයි මෙයාගේ හරයයි. ಗುಣ කරලා එන පිළිතුර ලවයෙන් ලියන්න. ඊළඟට මේ හරයයි දෙවනි භාගයේ ලවයයි ಗುಣ කරා. 4 වරක් 1 4යි. එයා ලියන්නේ පිළිතුරේ හරේ 4න් 6යි. පාර ලේසි. මේ එකතු කරන්න ෂෝක් ක්‍රමයක්. මෙන්න මේ දෙන්න ಗುಣ කරා. හරයයි ලවයයි. ಗುಣ කරලා එන පිළිතුර මෙතනින් දාන්න 4යි. ඊළඟට මේ හරයයි මේ ලවයයි ಗುಣ කරා. 3 වරක් 1 3යි. දැම්ම. ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේ දෙන්න ಗುಣ කරන්න. හරයන් දෙක ಗುಣ කරා. දෙවරක් 3 6යි. ඒකත් ලියා ගන්න. දැන් පිළිතුර ගන්න මේමයි මේ බලන්න. හරය 6. ලවය ගන්න මෙන්න මේ දෙන්න එකතු කරන්න 3යි 4යි 7යි 6න් 7යි. ලේසිම ලේසි. ඊළඟ එක බලන්න. ඊළඟ එක අඩු කරන්න තියෙන්නේ. ඔය විදියටම මෙන්න මේ දෙන්න ಗುಣ කරන්න 5 වරක් 1 5යි. මේ දෙන්න ಗುಣ කරන්න 3 වරක් 2 6යි. මේ දෙන්න ಗುಣ කරන්න 5 වරක් 2 10යි. දැන් පිළිතුර ගන්න කොහමද? හරය 10යි. හරිනේ. මෙයාවේ මෙන්න මේ දෙන්න අඩු කරන්න. 6න් 5ක් අඩු කරන්න 1යි. භාග සුළු කිරීම මාරම ලේසි. භාග විතරක් නෙවෙයි ගණන් කියන්නෙම ලේසිම විෂය.